පුතාලා අපේ පේපර් එකේ අද දවසේ සාකච්ඡාව යන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. ඒතර ඔයගොල්ලෝ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉස්සෙල්ලාම ගන්න පළවෙනි ප්‍රශ්නය. මානව සාධකයක් ලෙස ශ්‍රමය හා ව්‍යවසායකත්වය ආර්ථික වෘද්ධියට දායක වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. දැන් හොඳට ප්‍රශ්නය අවබෝධ කරගන්න. ශ්‍රමයයි ව්‍යවසායකත්වයයි කොහොමද කියලා අහනවා ආර්ථික වර්ධනයට දායක වෙන්නේ. දැන් විභාගෙදී මේ වගේ ප්‍රශ්නයක් ආවම අනිවාර්යෙන් මතක තියාගන්න ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි ඔයා මුලින්ම ශ්‍රමය නිර්වචනය කරලා ඉන්න ඕන. ශ්‍රමයේ අර්ථ දැක්වීම තමයි ඉස්සෙල්ලාම කරන්න ඕන. ඒතර ඔයගොල්ලෝ දන්නවා ශ්‍රමයේ අර්ථ දැක්වීම කරද්දී ශ්‍රමයේ නිර්වචනය කරන ක්‍රමයක් තියෙනවානේ. මොකද ශ්‍රමය කියලා කියන්නේ? භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන විට මිනිසා විසින් යොදන මිනිසාගේ කායික හා මානසික ශක්තිය ශ්‍රමයේ වේ කියලා ඉස්සෙල්ලාම කියනවා. ඒතර ඔයා මේ ප්‍රශ්නේ ආවම ඉස්සෙල්ලාම කියන්න ඕන දේ තමයි ශ්‍රමයේ නිර්වචනය කරන්න ඕන. වා ශ්‍රමයේ අර්ථ දක්වනවට විභාගයේදී වාට ලකුණු එකක් හම්බ වෙනවා. ලකුණු එකයි. ඊට පස්සේ ඔයා ව්‍යවසායකත්වයේ අර්ථ දක්වන්න ඕන. ව්‍යවසායකත්වයේ අර්ථ දැක්වීම තමයි ඊළඟට කරන්න තියෙන්නේ. ඒතර ව්‍යවසායකත්වයේ අර්ථ දක්වනකොට ඔයාලා දන්නවා ව්‍යවසායකත්වය කියලා කියන්නේ මොනවද? නිෂ්පාදන ක්‍රියාවලියක් පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ අරගෙන නිෂ්පාදන සම්පත් සංවිධානය කරලා නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙवला අවදානම් දරාගෙන නවෝත්පාදන බිහිකරණයකට කියනවා ව්‍යවසායකත්වය කියලා. ඒතර ඔයගොල්ලෝ ව්‍යවසායකත්වයේ අර්ථ දක්වන එකට ලකුණු එකක් හම්බ වෙනවා. ගොඩාක් ළමයි අර ලකුණු දිහා බලලා නෙමෙයි උත්තරේ ලියන්නේ. ඒතර ඔයගොල්ලෝ එකපාරටම ලියනවා ශ්‍රමයේ ව්‍යවසායකත්වයේ ආර්ථික වර්ධනයට දායක වන ආකාරය. ඒතර එහෙම ලියන්න යන්න එපා. ඒතර ලකුණු හතරක් හම්බෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ වගේ ප්‍රශ්නයක් ආවම මුලින්ම කරන්න ඕන දේ තමයි ශ්‍රමයේ අර්ථ දක්වන්න, ව්‍යවසායකත්වයේ අර්ථ දක්වන්න. ඒතර මේකට ලකුණු 1යි මේකට ලකුණු 1යි. දැන් ඔයා කියන්න ඕන කොහොමද ශ්‍රමයයි ව්‍යවසායකත්වයයි ආර්ථික වර්ධනයට දායක වෙන්නේ කියලා ඊගාට කියන්න ඕන. ශ්‍රමයේ ව්‍යවසායකත්වයේ ආර්ථික වර්ධනයට දායක වන ආකාරය ඊට පස්සේ කියන්න ඕන. දැන් ඕගොල්ලෝ මේක කියනකොට ශ්‍රමයේ වෙනමයි ව්‍යවසායකත්වය වෙනමයි කියලා කිව්වත් එහෙමත් අවුලක් නැහැ. එහෙම නැත්නම් පොදුවේ මේ දෙක එකපාර අරගෙන ඒක ආර්ථික වර්ධනයට දායක වෙන විදිහ කිව්වත් කමක් නැහැ. මම ඔයාලට එකක් කියන්න. ශ්‍රමයයි ව්‍යවසායකත්වයයි ආර්ථික වර්ධනයට දායක වෙන එක විදියක් තමයි ව්‍යවසායකයා නවෝත්පාදන බිහි කිරීම තුළ ඔයාලා දන්නවා රටට නව භාණ්ඩ බිහි වෙනවා. රටට නව භාණ්ඩ බිහි වෙනකොට රටේ ආර්ථික වර්ධනය වේගවත් වෙනවා. ඒතර ඔයා කියන්න ඕන ශ්‍රමය හා ව්‍යවසායකත්වයේ ආර්ථික වර්ධනයට දායක වෙන එක විදියක් තමයි නවෝත්පාදන බිහි කිරීම තුළ ආර්ථික වර්ධනයට දායක වෙනවා. තව ශ්‍රමයයි ව්‍යවසායකත්වයේ ආර්ථික වර්ධනයට දායක වෙන තව විදියක් තමයි ඔයාලා දන්නවා මේ ශ්‍රමිකයෝ ව්‍යවසායකයෝ හින්දා රටේ තියෙන සම්පත් උපයෝජන ඉහළ යනවා. ඒතර සම්පත් උපයෝජන ඉහළ යාම තුළ ආර්ථික වර්ධනය වේගවත් වෙනවා. එනවා අර කියන්න පුළුවන් සම්පත් උපයෝජන ඉහළ යාම තුළ ආර්ථික වර්ධනය වේගවත් වේ කියන කියන්න පුළුවන්. තව එකක් තමයි ශ්‍රමයේ ව්‍යවසායකත්වයේ ආර්ථික වර්ධනයට දායක වෙන තව විදියක් කියන්න පුළුවන්. මෙන්න මේක. ශ්‍රමිකයෝ හින්දා ව්‍යවසායකයෝ හින්දා රටේ අලුත් ව්‍යාපාර බිහි වෙනවා. අලුත් ව්‍යාපාර බිහි වුණාම ඒ ව්‍යාපාරවල ඔයගොල්ලෝ දන්නවා නිෂ්පාදනය ඉහළ යනවා. ව්‍යාපාර බිහි වෙනවා කියලා කියන ව්‍යාපාරයේ මොන හරි අලුතෙන් භාණ්ඩයක් නිෂ්පාදනය වෙනවා. ඒතර ඒ නිෂ්පාදනය වුණාම ඒ නිෂ්පාදන ඉහළ යාම නිසා
ආර්ථික වර්ධනය වේගවත් වෙනවා. ඒතර බලන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට ඉස්සෙල්ලාම අපි ශ්‍රමයේ අර්ථ දැක්වුවා. ඊට පස්සේ ව්‍යවසායකත්වයේ අර්ථ දැක්වුවා. ඊට පස්සේ අපි කිව්වා ශ්‍රමය හා ව්‍යවසායකත්වය කොහොමද ආර්ථික වර්ධනයට දායක වෙන්නේ කියලා. ආර්ථික වර්ධනයට දායක වෙන එක විදියක් තමයි සාරාංශයක් විදිහට මම කියන්නම්. නවෝත්පාදන බිහි කිරීම තුළ ආර්ථික වර්ධනයට දායක වෙනවා. සම්පත් උපයෝජනය ඉහළ යාම තුළ ආර්ථික වර්ධනයට දායක වෙනවා. තුන්වෙනි එක තමයි ව්‍යාපාර බිහිවීම නිසා රට තුළ නිෂ්පාදනය වැඩි වෙලා ආර්ථික වර්ධනයට දායක වෙනවා. තව අපිට එකක් කියන්න පුළුවන්. ව්‍යවසායකයෝ බිහි වෙනවා කියලා කියන්නේ අපේ රටේ ඕගොල්ලෝ දන්නවා අපේ රටේ බාන්න පිටරටවල් වලට යන්න ගන්න. ඒ කියන්නේ අපනයන ඉහළ යනවා. අපනයන ඉහළ යාමත් රටේ ආර්ථික වර්ධනයට දායක වෙන්න බලපානවා. ඒ නිසා අපනයන ඉහළ යාමත් අපිට මෙතෙන් සඳහන් කරන්න පුළුවන්. කොහොම හරි මේ දෙක අර්ථ දක්වලා මේකෙන් අඩුම තරමේ කරුණු තුනක්වත් කියලා තියෙනවා නම් ඔයාලට ඊටු ලකුණු දෙක හම් වෙනවා. ඔන්නෝම තමයි මේ ප්‍රශ්නේ සඳහා ඔයා උත්තර සපයන්න ඕන.